ඉතින් අද වෙන මොකක්වත් නේ අද දවසේ කතා කරන්න යන්නේ ඔයාලත් එක්ක මේ ඉංග්‍රීසි වලදී ඉංග්‍රීසි භාෂාව කතා බහ කරද්දී ප්‍රැක්ටිස් කරද්දී ඔයා අනිවාර්යයෙන්ම දැනගත යුතු අල්ලගත යුතු එහෙම නැත්නම් ඉගෙන ගත යුතු ගොඩාක් වැදගත් ස්පෝකන් වලට දාලා කොටස් කිහිපයක් මහ ලොකු දෙයක් නෙවෙයි මේක සාමාන්‍යයෙන් පොඩි කාලේ ඉඳන්ම ඔයාලා අහලා ඇති එක්කෝ දැකලා ඇති කතා කරන කවුරු හරි අහලා ඇති නැත්නම් ඔයාලටත් ටිකක් පුරුද්දක් ඇති. ඉතින් ඒ හින්දා ගොඩාක් ලස්සන ගොඩාක් වැදගත් පැටර්න් එකක් මේ අපි යම්සි කෙනෙක්ගෙන් යමක් ඉල්ලනවා. ඒ කියන්නේ කරුණාකර මට වතුර ටිකක් දෙන්නකෝ. කරුණාකර මට නේ චොකලට් කෑල්ලක් දෙන්න. නැත්තම් කරුණාකර මට නේ පෑනක් පොඩ්ඩක් දෙනවද? නැත්තම් මට පොඩ්ඩක් පැන්සලක් දෙනවද? පොතක් දෙනවද? හරි. කරුණාකර මට බෑග් එකක් දෙනවද? හරි ඔන්න ඔය වගේ කෙනෙක්ගෙන් යමක් ඉල්ලීමක් කරද්දී අපි ඉංග්‍රීසි වලදී කතා බහ කරනවා. මොකද්ද පැටර්න් එක? please give me a මොකද්ද? please give me a මොකද්ද? please give me a ඔළුවට දාගන්න. හරි කෙනෙක්ගෙන් අහනවා මට පැන්සලක් දෙන්න. කෙනෙක්ගෙන් පැන්සලක් කියනවා හරි සරල. එහෙනම් මොකද? please give me a pencil. නැත්තම් අපි කෙනෙක්ගෙන් ඉල්ලනවා මට වතුර බෝතලයක් දෙන්නකෝ. තිබහයි ඉන්නේ මාර තිබහයි කෙනෙක්ගෙන් ඉල්ලනවා මට පොඩ්ඩක් වතුර බෝතලයක් දෙනවද? එහෙනම් කොහොමද කියන්නේ? please give me a bottle. මොකද්ද? bottle of water. බෝතලයට සාමාන්‍යයෙන් කියන්නේ bottle. හරි. වතුර කප් එකක් නම් a cup of water. එහෙම ගන්න පුළුවන් වෙනස් කරලා වතුර බෝතලයක් නම් මොකද්ද? please give me a bottle of water. එහෙම නැත්නම් අපිට කෙනෙක්ගෙන් අහන්න පුළුවන් කරුණාකර මට පොඩ්ඩක් පොතක් දෙනවද? පොතක්. එහෙනම් කොහොමද කියන්නේ? please give me a book. මහා ලොකු දෙයක් නෑ ඉතින් මේක ඇත්තටම. right? මට අලුත් ෂර්ට් එකක් දෙනවද? එහෙනම් කොහොමද කියන්නේ? please give me a new shirt. ඉතින් ඕක තමයි කතන්දරේ මහා ලොකු දෙයක් නෑ. ඉතින් දොඩම් වත්තේ ඉඳගෙන ඔයාලට ලස්සන කාරණා ටිකක් කතා බහ කරේ. මේකේ ඇත්තටම වෙන්නේ ස්පෝකන් වලදී කෙනෙක් එක්ක කතා කරද්දී අපිට එදිනෙදා ගොඩාක් වැදගත් වෙනවා. කෙනෙක්ගෙන් අහනවා අපි ඉල්ලනවා යම්කිසි දෙයක් මට දෙන්න. අන්න ඒ වගේ අවස්ථාවල අපිට මහා ලොකුවට ලොකු දේවල් හිතන්න ඕනේ නැහැ. please give me කියලා දැම්මා. එහෙනම් please give me a ඊට පස්සේ දැන් මේ අදාළ අවශ්‍ය දේ මොකද්ද? එච්චරයි කාරණාව. මහා ලොකුවට හිතන්න එපා. මට පෑනක් දෙන්නකෝ. එහෙනම් කොහොමද කියන්නේ? please give me a pen. හරි. මට කේක් කෑල්ලක් දෙන්නකෝ. දැන් කෑල්ලක් කියලා කියන්නේ කේක් කෑල්ලක් කියන්නේ සාමාන්‍යයෙන් piece. එහෙනම් කොහොමද? මට කේක් කෑල්ලක් දෙන්න කොහොමද කියන්නේ? please give me a piece of cake. දැන් ඔයාලට යමක් ලියන්න මොකක් හරි හදිස්සියක් වෙලා ඔයාලට දැන් පෑනක් තියෙනවා මොකක් හරි කොළ කෑල්ලක් කඩදාසි කෑල්ලක් ඔයා ගාව නැහැ. කොලයක්. කෙනෙක්ගෙන් ටක් ගාලා මට කොලයක් දෙන්නේ කියලා ඉල්ලන කොහොමද කියන්නේ? ඒතර වගේම තමයි piece of. එහෙනම් please give me a piece of paper. piece කියන්නේ කෑල්ල කොටසකින් අදහස් තමයි තියෙන්නේ. එහෙනම් මහලොකුට හිතන්න එපා. ඔළුවට දාගන්න මොකද්ද කතන්දරේ? මොකද්ද දොඩම් වත්තේ දැන් මොකද්ද කතන්දරේ? please give me. හරි ඉතින් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඉංග්‍රීසි වේ බය අසංක හැමදාම පුළුවන් විදිහට ඔයාලට පුළුවන් තරම් ලස්සන වීඩියෝස් දානවා. ඒව ලස්සනට ඔයාලා බලනවා කියලාත් මම දන්නවා. ඉතින් ආසාවෙන් උනන්දුවේ මේ ප්‍රැක්ටිස් කරන්න. අපි තවත් ඉක්මනින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ජයව හැමෝම ෆිට් එකේ ඉන්න. ජයව all the best. good luck. ඔබේ ඉංග්‍රීසි සිහිනය සැබෑ කිරීමට ඉංග්‍රීසි වේ ඇකඩමි. අපි සූදානම්. ක්ලාස් යන්න, නෝට් ලියන්න, පාඩම් කරන්න වෙලාවක් නැති කාර්ය බහුල ඔබට මෙන්න හොඳම විසඳුම. ඉංග්‍රීසි හෝඩියේ සිටම ඉතා පැහැදිලිව පිළිවෙලට උගන්වන සුවිශේෂී පාඩම් 50ක් ඇතුළත් වීඩියෝ පැකේජයක් ලබා ගැනීමට ඔබටත් පුළුවන්. මෙම වීඩියෝ පැකේජය ලබා ගන්නා ඔබට WhatsApp හරහා අකණ්ඩ මඟ පෙන්වීමක් නොමිලේම ලබා දෙයි. දැන්ම ධන 972යි 55යි 99යි 71යි 707 අංකයට WhatsApp පණිවිඩයක් ලබා දෙන්න. මෙහෙයවීම ප්‍රවීණ දේශක ඉංග්‍රීසි මාධ්‍ය උපාධිධාරී අසංක ගුරුසිංහ.